ඔයාටත් ස්ටීම් විල් එක පාරට ගැලපෙන විදියට හසුරවන්න පුළුවන්. ප්‍රායෝගික පරීක්ෂණයේදී තවත් විශේෂ සැලකිල්ලක් ගන්න ප්‍රධාන කාරණයක් තමයි ස්ටීම් විල් එක තමා ධාවනය කරන මහා මාර්ගයට ගැලපෙන ආකාරයට හැසිරවිය හැකිද යන්න පිළිබඳව අනිවාර්යයෙන්ම මෙතන ප්‍රායෝගික පරීක්ෂණයේදී සලකා බලන කාරණයක් වෙනවා. මේ තුලින් රියදුරාට නොපෙනෙන ඉදිරිපස රෝද දෙක මහා මාර්ගයට ගැලපෙන ආකාරයට නිසි ප්‍රමාණයෙන් හැරවීමට හැකියාව තිබේද යන්න පරීක්ෂණයට භාජනය කරනු ලබනවා. ඒක රියදුරු ප්‍රායෝගික පරීක්ෂණයේදී සැලකිල්ලට ගනු ලබන ප්‍රධාන කාරණයක්. එහිදී නිවැරදි වාහනය ධාවනය කරන දිශාව පාලනය කරන්න පුළුවන් කියන එක නිරීක්ෂණයට භාජනය කරනු ලබනවා. අනිත් එක මහා මාර්ගයට ගැලපෙන ආකාරයට වේගය ක්‍රියාකාරව පාලනය කිරීමට හැකියාව තිබේද යන්න ගැනත් අපි එහිදී සැලකිලිමත් වෙනවා. අපි ඩ්‍රයිවිං ට්‍රේනින් ලෙසන් වලදී පැහැදිලි කර දුන්නත් ආධුනිකයන් රියදුරු අසුනේ අසුන් ගත්ත විට අනවශ්‍ය බියක් ඇති කර ගැනීම සාධාරණයි. මේ බිය නිසාම ඉදිරිපස ගැමන පමණක්ම තමයි අවධානයට යොමු කරගෙන යන්නේ. මේ බිය ඇතිවීමට ප්‍රධාන හේතුවක් තමයි රියදුරු පුහුණුව ප්‍රමාණවත් නොවීම. සාමාන්‍යයෙන් පැය 20කට වඩා වැඩි ප්‍රමාණයක් රියදුරු පුහුණුව ලබා තිබේ නම් මෙවැනි බයක් ඇති වෙන්න හේතුවක් නැහැ. මෙම පැය ගණන පුද්ගලයන්ගේ හැකියාව හා දක්ෂතාවයන් මත තව වැඩි වෙන්න පුළුවන්. මහා මාර්ගයේ වාහන හැසිරීමේදී ඉදිරියට ධාවනය කරන්නේ නම් ඉදිරිපස ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු තමයි. ඒ වගේම පිටුපසට ධාවනය කරන ලබන අවස්ථාවේදී පිටිපස ගැන දැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. නමුත් වාහනය නිසියාකාරව නිවැරදිව හැසිරවීමට නම් සයිඩ් මිරර්ස් ගැන අවධානය යොමු කළ යුතුම වෙනවා. සයිඩ් මිරර් බැලීම තුළින් අපිට වාහනේ නිවැරදි පළල ප්‍රමාණය වගේම වාහනේ දිග කොටුපළල් ප්‍රමාණයක් තියෙනවද වගේ අවබෝධයක් ලබා ගැනීමට පිටුවහලක් වෙනවා. ඊට අමතරව පිටුපසින් එන වාහන කොතරම් දුර ප්‍රමාණයකින්ද තියෙන්නේ කියලා බලන්නත් මේ සයිඩ් මිරර් වගේම ඩ්‍රයිවිං මිරර් එකත් හරියම වැදගත් වෙනවා. ඒ වගේම වම්පස අයිනෙන් හෝ වම්පස අයිනට ආසන්නයේ වාහනය ධාවනය කිරීම තමයි නීතිය. Taman ඩ්‍රයිවිං ලයිසන් අරගෙන තනියම රිය ධාවනය කරනකොට වම්පස මිරර් එකෙන් තමයි තමා නිවැරදිවම වම්පස අයිනෙන් රිය ධාවනය කරනවද කියලා බලන්න වෙන්නේ. රියදුරු පුහුණුවේදී රියදුරු උපදේශක මහත්මයා ඒ සඳහා ඔයාලට උදව් කරනව ලබනවා අනිවාර්යයෙන්. හැබැයි ප්‍රායෝගික පරීක්ෂණයේදී බලන්නේ කිසිම කෙනෙකුගේ උදව් උපකාර නැතුව තනියම රිය ධාවනය කරන්න පුළුවන්ද බැරිද කියන එක. එසේ තනියම කිරීමට පුළුවන් නම් පාස් නැතිනම් ෆේල් තමයි. හැබැයි පළවෙනි සැරේ ෆේල් වුණා කියලා බය වෙන්න අවශ්‍ය නැහැ. හිත කලකිරෙන්නත් අවශ්‍ය නැහැ. තව අවස්ථා 3ක් තියෙනවා. හැබැයි නැවත නිසි පුහුණුවක් ලබාගෙන නැවත ප්‍රායෝගික පරීක්ෂණ ඉදිරිපත් වීම තමයි ඊට පස්සේ කළ යුතු වන්නේ.